අපේ මෝනක් නේද? මට වගේ නම කියන්න බෑකේ. මෝනද? හරි. අපේ මෝනක්ක කිව්වා වගේ මේ ඇත්තටම මේ මොහොත විතරයි තාම. ජීවිතේ තියෙන මොහොතවල අපි විඳින්න ඕන ලස්සන විදිහට. මට ඇත්තටම මේ කතාව පටන් ගන්න තැනක් නෑ. මම අද උදේ පාන්දර මම ආදරය කරන කෙනාට මැසේජ් එකක් දාපුවා. මැසේජ් එක දාලා ඇහුවා අද මම මොනවද කියලා කතා කරන්නේ කියලා. ඒ කියන්නේ මට කතා කරන්න මුකුත්ම දේවල් නැතිකොට තමයි මගේ මැසේජ් එක දැම්මේ. අබ්දුල්ලා කියනත් ඇහුවා අබ්දුල්ලා කියනවා මට එහෙම කියන්න දෙයක් නෑ වල්ලි ඔයා කරන්නයක් කරන්න කියලා. ඉතින් මම ආදරය කරන කෙනා මට අද පාන්දර වුණා. ඔයා මගේ මතක් කරගන්නේ දුරවල් දේවල් ඒ කියන. ඉතින් ඇත්තටම ඒ කියපු විදිහට ඒ ආදරය හරි ලස්සනයි. ආදරේට දවසක් ඕනේ හැබැයි එහෙම එන දවසක් මිස් කරගන්න ඕනේ නැහැ. ජීවිතේ දවස් එන්නේ ජීවිතේ ලස්සන කරන්න. ජීවිතේ අත්දැකීම් වටිනවා ජීවිතේ අර අපි මවාගෙන ඉන්න ලස්සන අර ෆැන්ටසි ලෝකයක් ෆැන්ටසි ලෝකයක්. ඒ ෆැන්ටසියෙන් එළියට ඇවිල්ලා අපිට රියැලිටි විදිහට තමයි මේ මොහොතවල අපිට එන්නේ. ඉතින් බකරා වෙන කරගෙන අබ්දුල්ලාහව දැනගන්න විදිය. අබ්දුල්ලාහව දැනගන්නේ මේ පොතෙන් නෙවෙයි බයෝග්‍රැෆි වල 1 සහ 2 කියන විදිහේ. ඒ පොතේ තේරුම අතරම දන්නේ නැහැ. ඒ පොතේ තේරුම් ගන්න නැතුව මායි මගේ හොඳ වෙලාවෙක ඉස්කෝලේ. එයා ගෑනු ළමයි. අපි දෙන්න එක දවසක් ඉන්ටර්වල් එක වෙලාවේ ඔය පොතේ කියවුවා. ඔය පොත් එක එක දිගට කියවගෙන ගියා. එතකොට මට තේරුණා මේ පොඩ්කාස්ට් එක නිකන් වෙලාවක් තියෙනවා. මට මේ මොහොතේ කතා කරන්න ආසයි කියලා මම පොඩක් හිතියා. හරි පාඩුවේ මට කතා කරන්න ආසාවක් තිබ්බා ඇත්තටම. හරි. මේ ඒ කියන්නේ එතකොට මම හිතන්නේ හරි මේ මොහොතේ ලොකු මොහොතේ මම හිතන්නේ වාහන දෙක තුනක් කියව ඇති. නිකන් ජීවිතේ නිකන් අර තරුවයි ඔඩල්ල ගත කරන නිකන් ඒ වගේ ලෝකයක් වගේ ඉන්න මොහොතේ කරගෙන යනවා. හරි. ඉතින් ඇත්තටම එහෙම නෑ. මට අය මුලින්ම හම්බෙන්නේ මම හිතන්නේ බුක් ෆෙයාර් එකේදී. බුක් ෆෙයාර් එකේ හම්බෙලා මචං කියලා කාටවත් දාගෙන කතා කරා. ඒ තරම් අර මවාගත්ත ලොකු ඊගෝ එකක් නැති මොහොතේ ඇත්තටම කරු කරනවා. පළවෙනි වචනේම කිව්වේ කියන්නේ මම අයියට වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකට කිව්වේ උඹ මර මචං. ඒ වචන ටික ඇත්තටම මාර විදිහට දානවා. මම දැන් ගානේ අබ්දුල්ලාගේ කවි ගැන නැතුව නිකන් ආදරය ගැන අබ්දුල්ලාගේ හිතන විදිය ගැන කියන්නේ. මේ මට හිතන විදිහට අබ්දුල්ලාගේ කියන්නේ විදහා වේදනාව ලොකුටම විදිනවා. ඒක ඔව්නේ. ඒ කියන්නේ ප්‍රේමයක් විදිහට වෙලාවක් නැහැ. මම හිතන්නේ විරහ වේදනාවට වඩා වන්දනේ අපි මම අකත් එක්ක කතා වුණා. කාගෙන් හරි කැමැත්තක් ගන්න ඉඳලා තියෙනවා. ඒක හරන්න බැරි වෙලා තියෙනවා. හරි. අපි පස්සේ කතා කරමු. ඉතින් මම හිතන්නේ අබ්දුල්ලාහ් ඒ කෙනා වෙනුවෙන් ලියන්න ඕන දේවල් ලස්සන ලියලා තියෙනවා. ඔය කවියක් එක්ක මේ මගේ ජීවිතේ තරමුත් තියෙනවා. හරි. හර්මයිනි ගැන කිව්වේ. හර්මයිනි ගැන හැරි ගැන ඔය කතාව ඇතුලේ මගේ ජීවිතේ තරක් තියෙනවා. මම ආදරය කරනවා. මම ආදරය කරනවා කියන්නේ මට අවුරුදු 5ක විතර ආදරයක් තියෙනවා. මම පොඩි කාලේ පටන් ගත්තේ හරි. පොඩි කාලේ පටන් ගත්ත ආදරය මේ අවුරුදු 2ක් හොඳ යාළුවෝ ඊට පස්සේ අවුරුදු 3ක් දැන් ආදරය කරනවා. මට ඒ අතර තිබිලා තියෙනවා. හැරෙන්නේ වයින් ආදරය කතාව. ඒ කියන්නේ අපි යාළුවෝ. හැබැයි ආදරේට මෙහා පැත්තේ පොඩ්ඩක් නැවතුණා. අපි ආදරේ කියාගෙන නැහැ වුණාට දෙන්නගෙන හොයනවා බලන ඒ විදියට. හරි මගේ ආදරේ තියෙන්නේ හරි. ඒකේ ඒ විදියට යා. මේ එතකොට මේ අබ්දුල්ලාහගේ ජීවිතය ඇතුලේ අබ්දුල්ලාහට එහෙම කතාවක් තියෙන්නේ නැති කාටුන් එක හරි ඔය හරි ෆිල්ම් එක හරි ඔය බලද්දී කොහොමද දැනෙන්නේ නැති. ඒක මගේ ජීවිතේ දැනලා තියෙන්නේ මෙහෙම. මිනිස්සුන්ට ඇත්තටම ආදරයක් ඕනේ නැහැ. මිනිස්සුන්ට ආදරයක් ඕනේ මිනිස්සුන්ට හිතවත්කම. ඒ හිතවත්කම තුළ මිනිස්සු ජීවිතේ දකිනවා. ජීවිතේ ලෙහා ගන්නවා. අපි ප්‍රශ්නයක් කියනවා. අපේ ජීවිතේ තැනක් බෙදා ගන්න අපිට එහෙම හිතවත්කමක් තිබුණා නැති.
අපි ආදරය කියලා දකින්න නිකන් මම මෙයාට එක්ක හැමදාම ඉන්නවා. මම මෙයාගේ ජීවිතේ ලස්සන කරනවා ජීවිතේ අවසානයක් වෙනකන් මෙයාගේ ජීවිතේ එකම ආදරය කියලා මම ඉන්නවා වගේ දෙයක්. මම හිතන්නේ ඒක නෙවෙයි ආදරය. ආදරය කියන්නේ කෙනෙක්ගේ මොහොතක් දරාගෙන ඒ කෙනාගේ ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තු වෙන එක. මම ළඟදී ලියපු දෙයක තිබ්බා මේ ආදරය වෙනුවෙන් සූත්‍රය. ආදරය වෙනුවෙන් සූත්‍රයක් ලියුවා. ඒක මට නිකන් හිතට ආවා දෙයක්. මම පළවෙනියට ලිව්වේ ආදරය සමානයි ජීවිතය එකතු කිරීම බලාපොරොත්තු. හරි? ආදරය සමානයි ජීවිතය එකතු කිරීම බලාපොරොත්තු. ඔක ඇත්තටම විදියට තිබ්බොත් ජීවිතේ පැටලෙන්න ගන්නවා. මොකද ආදරය කියන්නේ ජීවිතේ බලාපොරොත්තු නෙවෙයි. අපි ජීවිතේ මේ පැත්තට දාලා ජීවිතේ සමානයි ආදරේ බලාපොරොත්තු කියලා ගත්තොත් ඇත්තට මේක ලස්සනයි. අපි ආදරේ ජීවිතේ බලාපොරොත්තු එක මුලින්ම පටල ගත්තොත් හරි. එයා ගියාට පස්සේ එතනින් එහාට අපිට ලෝකයක් නැහැ, එතනින් එහාට ජීවිතයක් නැහැ. අපි මවාගෙන ජීවිතය අපිට නැතිලා යනවා. ඒක නිකන් හීනයක් කරලා ඊට පස්සේ එයාම ළඟගෙන එයා වෙනුවෙන් ඉන්න අවස්ථාවක් නැහැ. මගේ ජීවිතේ මං ගැන හදාගන්නවට කවුරුත් නෑ වගේ හැකියි ජීවිතේ. එතකොට මම මේ අවසානයේ මේක කියන්න ජීවිතේ පැටලෙන්න තියෙනවා හැමෝටම ජීවිතේ පැටලෙන්න. එතකොට මේ කවියේ මේ ඔය ඒ මගේ අතට හැරී කියලා කවියක් තියෙනවා 36 වෙනි කවිය. මේක මගේ ජීවිතේ වෙලා තියෙනවා. මීට මාස දෙකකට විතර ගන්න. හරි. මීට මාස දෙකකට විතර කලින් මේකට වෙලා තියෙන්නේ එයා මට කියපු දෙයක් නෙවෙයි. මම එයාට කියපු දෙයක්. ඒක තියෙන්නේ මේවයි. අත්අල්ලගෙන අපි ටිකක් දුර වෙවිදගෙන ගියා. හැබැයි දැන් දෙකකදීම ඇය ඇගේ අත තදින්නේ නැද්ද? ඔය මේ ඔතන ඇය කියන තැනට මම දැමුත් හරි. මම එයාගේ අත තදින්නේ නැද්ද? ඒ වගේ දෙයක්. වැරදිලා වෙන්නේ නැති කියලා මම තව තදින් අල්ලගත්තා. තව ටිකක් දුර යද්දී ඇය ආයෙත් ඇගේ අත ඇද්දා. ඇගේ නෙවෙයි මම මගේ අත ඇද්දා එයාගේ. හරි. ඒ පාරම මොකවිතම හරි. මගේ හිත උනත් ගැස්සුණා. මට නොතේරුණ දෙයක් නොකිය ඇයි කියන බව තේරුණා. බයත් සැකයක් දුකත් ඔක්කොම එකට එක් වී බේරුණා. බලෙන් නැල නොහිරින්ද අපේ අත් දෙක වෙන් වුණා. අපි බලෙන් අතල්ලගෙන තියෙන අත් දෙක වෙන් වෙලා ගියා. මට ඕන වුණා ජීවිතේ වෙනසක්. මිනිස්සුන්ට ඕක වෙනවා. මිනිස්සුන්ට ආදරය තුනේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ආදරේ බෝරින් වෙන තැන තියෙනවා. ආදරේ බෝරින් වෙන තැන් වල මිනිස්සු වෙනසක් හොයාගන්න ඕනේ. හැබැයි ඒ වෙනස තමන්ගේ ජීවිතේ වෙනසක් නෙවෙයි. ඒක ගොඩක් හොඳයි. ආදරේ වෙනස් කරගන්න ඉන්න මිනිස්සුන්ට අර ජීවිතේ ලැබුණු ලස්සන ත්‍යාගය අය වෙනවා කියලා තමයි මම හිතන්නේ. මම දන්නේ නැහැ මොනවද කියලා. ඇයට ඊපස්සේ හිතුනේ එකම එක ප්‍රශ්නයයි මගේ ඇස් දිහා බලාගෙන හිටියේ. මම දන්නේ කියන්නේ මෙතන මාව ගන්න. එයා දන්නේ නැතුව ඉතින් මම මොනවද හිතුවේ කියලා. එයා මගේ ප්‍රශ්නයක් අහුවා. ඔයයි මගේ අතට ඇවිල්ලා කියලා. මම මගේ අත අල්ලගත්තේ මගේ අත අරින්න නෙවෙයි. ඔයාලා අත අරින්න ඕන නම් බලෙන් අල්ලගෙන ඉන්නත් නෙවෙයි. ඔක මගේ පැත්තට ගත්තොත් කියන්නේ මට ඕනේ කියන්නේ ඒක වැරදක් කියලා මට දැන් තේරෙනවා. ජීවිතය අර ජීවිතේ තුන්වෙනිම කෙනා තුන්වෙනි ඔක තරු දෙකක් ගත්තොත් එක්කෙනෙක් ආදරවන්තයෙක් එක්කෙනෙක් ආදරවන්තය. ඉතින් ඔය තරු දෙක ජීවිතේ අවුරුදු ගණන් ගෙවාගෙන ඇවිල්ලා ජීවිතේ දේවල් බෙදාගෙන ලස්සන විදිහට ඉන්නවා. ඒ දෙකම පාරම අර ආදරවන්තයෙක් වෙනවා ඈතින් පේන ලස්සනට. ඔය හද වෙන්නේ ගත්තට පස්සේ අර තරුවේ තියෙන අනුපාඩු වෙන්න ගන්නවා. අනේ ඔයාගේ ලස්සන නෑ, ඔයා හැමෝටම එළිය දෙන්නේ නෑ. ඔයාගේ ජීවිතේ ගොඩක් මට අඩුපාඩු වෙනවා. මට ඔයත් එක්ක ඉන්න ඕනේ නෑ වගේ දෙයක් හිතෙනවා ඇති. ඒ තරුවට. ඉතින් මිනිස්සුන්ගේ ජීවිතේ ආදරය තුළ අඩුපාඩු වෙන්නේ නැතුව. අඩුපාඩුත් එක්ක ජීවිතේ ගත කරන ඉස්සරහට යන එක තමයි හොඳ. ඉතින් අබ්දුල්ලාගේ මේ මම කතා කරන්නේ උච්චාරණය. මම කතා කරන්නේ දේවල් හදාගෙන යන මොකද මේ මෙතනදී එන ෆීලිං එක මම දන්නවා. ඒක මාරු අයියත් එක්ක මෙහෙම දැන් කතා කරන්න හම්බුනේ ලොකු අවස්ථාවක්. මේ මම එළිය කතා කරන පළවෙනි පාර.
මම වීඩියෝ කරලා තියෙනවා. එළිය කතාවේ පළවෙනි වාර බොහොම ස්තුතියි. ඒ පළවෙනි වාරයේදී මට අවස්ථාවක් දුන්නා. ජය වේවා. සුබ වෙනවා. ඒ වගේම ඔයාලට ස්තුතියි අබ්දුල්ලා මෙතන ආවට. කවි දෙන්නේ. මෙතන ඉන්න පිළිසර වැදගත්. ඇත්තට මෙයාගේ හිතේ තියෙන දේ වැදගත්. අබ්දුල්ලා හම්බ කරලා තියෙනවා. කවි වලින් වචන වලින්. මුලින්ම අබ්දුල්ලාට මම කියනවා තමයි විද්‍යාගෝල වගේ කියලා. බයෝ කරපු වෙලාවලදී. ඉතින් ඒ විද්‍යාගෝල කවියත් එක්ක මෙහෙම දෙයක් කතා කරන්න හම්බෙච්ච එක. ඔයාලත් එක්ක කතා කරන්න හම්බෙච්ච එක මට දුන්නේ. ස්තුතියි අබ්දුල්ලා. ජය වේවා.